අයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ මනෝවිද්‍යාව වගේම මුල් ළමාවිය අධ්‍යාපනයේ ඉතාම වැදගත් මාතෘකාවක් ගැන. ඒ තමයි ඒබ්‍රහම් මාස්ලෝගේ අවශ්‍යතා ධූරාවලිය. දරුවෙක්ට ඉගෙන ගන්න කලින් සපුරාලිය යුතු මූලික අවශ්‍යතා මොනවද? ඇයි සමහර දරුවෝ පන්තියේදී උනන්දුවක් දක්වන්නේ නැත්තේ ඉගෙනීම කෙරෙහි? මෙන්න මේ හැම දෙයකටම පිළිතුර මාස්ලෝගේ මේ න්‍යාය තුල තියෙනවා. එහෙනම් අද කතා කරමු ඒ ගැන. 1908 වසරේදී ඇමරිකාවේ උපත ලද මේ ඒබ්‍රහම් මාස්ලෝ කියලා කියන්නේ මනෝවිද්‍යාව සහ කළමනාකරණය පිළිබඳ මහාචාර්යවරයෙක්. ඒ වගේම මොහු මානුෂවාදී මනෝවිද්‍යාවේ පියා විදිහටත් අපි සලකනු ලබනවා. ඒබ්‍රහම් මාස්ලෝ විසින් 1943 දී අවශ්‍යතා ධූරාවලී න්‍යාය ලෝකෙට හඳුන්වලා දෙනවා. මේ රූපයෙන් දැක්වෙන්නේ ඒබ්‍රහම් මාස්ලෝ විසින් හඳුන්වා දුන් අවශ්‍යතා ධූරාවලී න්‍යායයි. පහළ සිට ඉහළට ගත්තාම මුලින්ම තියෙනවා කායික අවශ්‍යතා. ඊළඟට ආරක්ෂිත අවශ්‍යතා. ඊළඟට ආදරය සහ අයිතිය පිළිබඳ අවශ්‍යතා. ඊළඟට ගෞරවය ලැබීමේ අවශ්‍යතා, ප්‍රජානන අවශ්‍යතා, සෞන්දර්යාත්මක අවශ්‍යතා සහ ආත්ම පූර්ණ හේවත් සාක්ෂාත් කරන අවශ්‍යතා. මේ දැක්වෙන්නේ ඒබ්‍රහම් මාස්ලෝ විසින් හඳුන්වා දුන් අවශ්‍යතා ධූරාවලියේ රූප සටහන් අඩංගු වෙන ප්‍රස්ථාරයයි. මේ ධූරාවලියේ පහළම ස්තරයේ තියෙන්නේ මිනිසාගේ පැවැත්ම උදෙසා වැදගත් වන කායික අවශ්‍යතා. ඒවා තමයි ආහාර, පාන වර්ග, ජලය, නවාතැන් හෙවත් වාසස්ථාන, ඇඳුම් පැළඳුම්, නින්ද, වාතය, විවේකය, ප්‍රසාද දීමනා, වේදනය, ලිංගිකත්වය සහ ප්‍රමාණවත් ආලෝකය. ඊළඟ ස්තරය තමයි ආරක්ෂක අවශ්‍යතා. මේ යටතට සොර සතුරන්ගෙන් ආරක්ෂා වීම, පුරෝකථනය කිරීමේ හැකියාව, ජීවිත රක්ෂණය, වෛද්‍ය රක්ෂණය, රැකියාවේ සුරක්ෂිතභාවය, විශ්‍රාම සැලසුම්, පිළිවෙල සහ පාලනය යන අංශ අදාළ වෙනවා. ඊළඟ ස්තරය තමයි ස්වාභිමානී අවශ්‍යතා හෙවත් ආත්ම සම්මානන අවශ්‍යතා. ඒ යටතට වැටෙන්නේ ආත්මගරුත්වය, අගය කිරීම, ප්‍රශංසාව, නායකත්වය, සම්මානයට පාත්‍රවීම, පුද්ගලික වර්ධනය, නිර්මාණශීලීත්වය අර්ථවත් ඉලක්ක සපුරා ගැනීමයි. ඊළඟ ස්තරය තමයි ආදරය සහ අයිතිය පිළිබඳ අවශ්‍යතා හෙවත් ස්නේහ අවශ්‍යතා. මේ යටතට ආදරය, සෙනෙහස, පවුල, අපේක්ෂාවන්, සමාජ පිළිගැනීම්, රැකියාව, මිත්‍රත්වය සහ ආදර සම්බන්ධතා අයිති වෙනවා. ඊළඟට ප්‍රජානන අවශ්‍යතා යටතට වැටෙන්නේ ලෝකය ගැන දැනගැනීම, දැනුම සොයා යාම, ඉගෙනුම, ආත්ම ගෞරවය, ජයග්‍රහණය, අන් අයගෙන් පිළිගැනීම වීම වගේ කරුණු. සෞන්දර්ය අවශ්‍යතා යටතට වැටෙන්නේ පිළිවෙලට ඇඳුම් ඇඳීම, අලංකාරය සහ රසවින්දනය කියන අවශ්‍යතා. ආත්මපූර්ණ අවශ්‍යතා කියලා කියන්නේ ඉහළම අදියර. මේ යටතට අභියෝග ජය ගැනීම, ආත්ම සාධනය වැනි අවශ්‍යතා අදාළ වෙනවා. මේ හරහා පුද්ගලයාගේ සියලුම විභව්‍යතාවන් සම්පූර්ණ කර ගැනීම ඉහළම අවශ්‍යතා ලෙස සලකනවා. මාස්ලෝ විසින් මෙම අවශ්‍යතා කොටස් දෙකකට වෙන් කරා. එකක් ඌනතා අවශ්‍යතා, අනිත් එක වර්ධන අවශ්‍යතා. ඌනතා අවශ්‍යතා කියලා කියන්නේ අවශ්‍යතා ධූරාවලියේ පහළම මට්ටම් වල තියෙන කායික අවශ්‍යතා, ආරක්ෂක අවශ්‍යතා සහ ස්නේහ අවශ්‍යතා සහ ආත්ම සම්මානන අවශ්‍යතා කියන කොටස්. මේ අවශ්‍යතා තෘප්ත නොවුනහම මේවා ළඟා කර ගැනීමට, සපුරා ගැනීමට ඇති පෙළඹවීම හෙවත් අභිප්‍රේරණය වැඩි වෙන බව මාස්ලෝ විසින් පෙන්වා දෙනවා. දෙවැනි වර්ගය තමයි වර්ධන අවශ්‍යතා. මේ යටතට ගැනෙන්නේ බුද්ධි සාධනය, සෞන්දර්ය සහ
ආත්ම සාක්ෂාත් කරන අවශ්‍යතා. මේවා ඌනතා අවශ්‍යතා වගේ නෙවෙයි. මේවා තෘප්ත වුණාට පස්සේ මේ සඳහා ඇති අභිප්‍රේරණය තව තවත් වර්ධනය වෙනවා. කවදාවත් අඩු වෙන්නේ නැහැ. ඒ නිසා මේවා මුළුමනින්ම සන්තෘප්ත කරන්න බැහැයි කියලා තමයි මාස්ලෝ විසින් පෙන්වා දෙන්නේ. ඒබ්‍රහම් මාස්ලෝ විසින් හඳුන්වා දුන් අවශ්‍යතා ධූරාවලී න්‍යාය කියලා කියන්නේ අභිප්‍රේරණය සම්බන්ධව ඉදිරිපත් වූ වඩාත් පරිපූර්ණ ප්‍රායෝගික හා අර්ථාන්විත න්‍යාය විදිහට තමයි හඳුන්වන්නේ. ඒ වගේම මිනිසාගේ අවශ්‍යතා යම්කිසි ප්‍රමුඛතා පෙළගැස්මකට අනුව සකසා ඇති අතර පහළ මට්ටමේ අවශ්‍යතා සපුරාලීමෙන් පසු පුද්ගලයා ඉහළ මට්ටමේ අවශ්‍යතා කරා යොමු වන බවත් මාස්ලෝ විසින් පැහැදිලි කරනවා. ඒ වගේම තමයි සාමාන්‍ය පුද්ගලයෙකු කායික අවශ්‍යතාවලින් 85%ක්, ආරක්ෂක අවශ්‍යතාවලින් 70%ක්, ආදරය සහ ස්නේහ පිළිබඳ අවශ්‍යතාවලින් 50%ක් සහ ආත්ම සම්මානනයෙන් 10%ක් සපුරා ගත්තාම තෘප්තිමත් වෙනවයි කියලා මාස්ලෝ පෙන්වා දෙනවා. මෙහිදී වැදගත්ම දේ තමයි පුද්ගලයා කායික, මානසික හා බුද්ධිමය යන සෑම අංශයකම එකට එකතුවක් විදිහට ඒකකයක් ලෙස සලකා මාස්ලෝ මේ ඉදිරිපත් කිරීම සිදු කරලා තිබීම. මාස්ලෝගේ අවශ්‍යතා ධූරාවලී න්‍යාය පිළිබඳව ඉදිරිපත් වී ඇති විවේචනාත්මක මත ගැන දැන් කතා කරමු. පළවෙනි එක තමයි විවේචකයන් පෙන්වා දෙන්නේ සෑම පුද්ගලයෙක්ම මාස්ලෝ දැක්වූ නිශ්චිත අනුපිළිවෙලටම අවශ්‍යතා තෘප්ත කරගන්නේ නැති බවයි. සමහරක් වෙලාවට පහළ පෙළේ අවශ්‍යතා තෘප්ත කරගන්න අතරතුරේම ඉහළ පෙළේ අවශ්‍යතා තෘප්ත කරගන්න අවස්ථා තියෙනවා. ඒ වගේම තමයි එකවර අවශ්‍යතා කිහිපයක් සපුරා ගන්න අවස්ථාත් දකින්න පුළුවන් වෙනවා. දැන් අපි කතා කරමු මාස්ලෝගේ අවශ්‍යතා ධූරාවලී න්‍යාය ප්‍රායෝගිකව පන්ති කාමරයට භාවිතා කරන්නේ කොහොමද කියලා. දරුවෙක් බඩගින්නෙන් හරි මහන්සියෙන් හරි ඉන්නවා නම් දරුවන්ට උගන්වන අකුරු පාඩම් ඔළුවට යන්නේ නැහැ. ඉතින් අපිට ඒ වෙනුවෙන් කරන්න පුළුවන් දරුවන්ට ජලය පානය කිරීමට අවස්ථාවක් දෙන්න. ඒ වගේම දිනපතාම ආහාර ගැනීමට නියමිත කෙටි විවේක කාලයක් ලබා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි පන්ති කාමරයේ ඇතුළට හොඳින් වාතය සහ ආලෝකය එන විදිහට පන්ති කාමරය සකසා තිබීමත් අපිට කරන්න පුළුවන්. ඒ වගේම තමයි එක දිගටම දරුවන්ට ඉගෙනීමේ කටයුතු වල නිරත වෙන්න අමාරුයිනේ. ඒක නිසා ඉගෙනීමේ ක්‍රියාකාරකම් 2-3ක් අතරතුරදී දරුවන්ට කෙටි විවේකයක් නැත්තම් වෙනස් විදිහේ ක්‍රියාකාරකමක් හරහා දරුවන්ගේ මේ මහන්සි වෙලා නැවුම් බවක් ලබා දෙන්න පුළුවන්. දරුවෙක් බයෙන් මුළු ගැනලා ඉද්දී දරුවන්ට උගන්වන දේවල් සාර්ථකව මතක හිටින්නේ නැහැ. ඒ හින්දා අපිට කරන්න පුළුවන් දරුවන්ට නිරතුරුවම Taman ආරක්ෂිතයි කියලා ඇඟවීමට දරුවන්ව අගය කිරීම, පිළිගැනීම, වර්ණනා කිරීම කරන්න. ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම දරුවන්ට දොස් නොකීම, බැන නොවැදීම වැදගත් වෙනවා. ඒ වගේම තමයි දෛනික වැඩසටහන් daily routes ඒ විදිහටම පවත්වාගෙන ගියාම දරුවන් තුළ ඉගෙනීමේ උද්‍යෝගය වැඩි වෙනවා. අපි දැන් කෑම කන්න කලින් මේ වැඩේ කරන්න ඕනේ. කෑම කෑවට පස්සේ ඉක්මනට මේ වැඩේ කරන්න ඕනේ. එන්නේ එහෙම දරුවන් තුළ උද්‍යෝගයක් මනාව ගොඩනැගෙනවා. ඒ වගේම තමයි එලිමහනේ වගේම ගෘහස්ත පන්ති කාමරයේ ඇතුළතදී දරුවන්ට අනතුරු සිදු නොවන විදිහට උපකරණ සහ පරිසරය සකසා තිබීම වැදගත් වෙනවා. සෑම දරුවෙක්ටම ආදරය ලැබීමට, ආදරය ලබා දීමට ගුරුවරියට වගකීමක් තියෙනවා. ගුරුවරිය සෑම දරුවෙක්ටම ඉතා ආදරයෙන් කතා කිරීම, ලෙන්ගතුව කතා කිරීම වැදගත් වෙනවා. ඒ වගේම තමයි සෑම දරුවෙක්ගේම දක්ෂතා අගය කිරීම කළ යුතුයි. ඒ වගේම සෑම දරුවෙක්ටම පෞද්ගලිකව
විශේෂයෙන්ම නම කියලා ආමන්ත්‍රණය කිරීම ගොඩාක් සුදුසු වෙනවා. ඒ වගේම තමයි ගෲප් ඇක්ටිවිටීස් හරහා දරුවන් අතර තියෙන සම්බන්ධතා, සුහදතාවය, අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කිරීමත් කරන්න පුළුවන්. දරුවන්ගේ ආත්ම අභිමානය වර්ධනය කිරීමට දරුවන්ට පුංචි වගකීම් ලබා දෙන්න පුළුවන්. ඒ වගකීම් නිවැරදිව ඉටු කරාට පස්සේ දරුවන්ව අගය කිරීම කරන්න පුළුවන්. ඒව වැරදිකට කළොත් එහෙම දරුවන්ව නැවත දිරිගැන්වීම හරහා නැවත එම ක්‍රියාවම නිවැරදිව කිරීමට දරුවන්ට උගන්වන්න පුළුවන්. ඒ හරහා දරුවන්ගේ ආත්ම විශ්වාසය, ආත්ම අභිමානය වර්ධනය කරන්න පුළුවන්. දරුවන්ට ආත්ම සාක්ෂාත් කරන අවශ්‍යතා වර්ධනය කර ගැනීම සඳහා තමාගේ උපරිම දක්ෂතා එළිදැක්වීමට අවස්ථාව ලබා දිය යුතුයි. මේ සඳහා නිර්මාණශීලී ක්‍රියාකාරකම් හා චිත්‍ර, නාට්‍ය, ගායනය, වාදනය, සංගීතය, නර්තනය වගේ සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම් භාවිතා කරන්නත් පුළුවන්. මේ හරහා දරුවන්ගේ සහජ දක්ෂතා හඳුනාගෙන එම දක්ෂතා වර්ධනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම කරන්න පුළුවන්. ඒ වගේම තමයි දරුවන්ට සෙල්ලම් කිරීමේදී පවා Taman කැමති දේ තෝරාගෙන සෙල්ලම් කිරීමට අවස්ථාව ලබා දීම වැදගත් වෙනවා. ඒ වගේම තමයි දරුවා නිතරම අහන ප්‍රශ්න වලට පිළිතුරු දීම, ඒ වගේම දරුවාට කුතුහලය පිරුණු අධ්‍යාපනයක් ලබා දීමට ගුරුවරිය ක්‍රියා කිරීමත් වැදගත් වෙනවා. මේ සඳහා විමසුම් පාදක අධ්‍යාපනය යොදාගත හැකියි. මගේ FB page එකේ විමසුම් සහගත අධ්‍යාපනය පිළිබඳ වැඩිදුරටත් ලිපියක් පළ කරලා තියෙනවා. ඔයාලට පුළුවන් මගේ description box එකේ තියෙන link එක හරහා ගිහිල්ලා ඒ විස්තරත් බලන්න. ඒ වගේම අවසාන වශයෙන් කියන්න තියෙන්නේ දරුවෙකුගේ ඉගෙනීම සාර්ථක වෙන්න නම් ඔවුන්ගේ මේ මූලික අවශ්‍යතා ගැන අපි සංවේදී විය යුතුමයි. මේ වීඩියෝවෙන් ඔබ යමක් ඉගෙන ගත්තා නම් තවත් ගුරුවරයෙක්ට හෝ දෙමව්පියෙක්ට බලන්න මේක share කරන්න. වගේම like කරන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් පහලින් comment කරන්න එපා. ස්තුතියි.